මම දැන් දන්නවා ශ්‍රීමති. විරුද්ධ ජීවිතේ නැති කරලා දාන්නේ කවුද කියලා. ඔය කොහොමද? මගේ පාත් එකේ යනකොට මට ගැළපෙන්නේ නැති හැම එකම මම අයින් කළා. එහෙනම් ඒගොල්ලෝ දැන් නිදහසේ ඉන්නවා. එකපාරක් දෙපාරක් හිරේට ගියාට තව වතාවක් හිරේට යනවා කියන්නේ ඒක ඉච්චර දෙයක් නෙමෙයි. මෙච්චර කාලයක් ශ්‍රීනාත් කරපු දේවල් ගැන බැලුවා. මේ දරුවෝ දෙන්නගේ ජීවිතවලටත් හානියක් කරයි කියලා මට හිතෙනවා ශ්‍රීනාත්. මට තේරෙනවා සුලා. මට තේරෙනවා. කමක් නැහැ. මම පොලිසියට යනවා. ගිහින් කියනවා ශ්‍රීනාත් විරුද්ධව මැරුවා කියලා. එපා. එපා ශ්‍රීනාත්. හරි වෙන්නේ දැන් ටිකකට කලින් ශ්‍රීමතිය දෙලා ගියා. එයා කියනවා දනුෂ්කාන් කරනයි අකිලේ තාත්තව හිරියවනවා කියලා. ඒක මොනවද? කරාද නැද්ද කියන්න මම දන්නේ. හැබැයි ශ්‍රීමතිය කියන්නේ දනුෂ්කාන් කරා අකිලේ තාත්තයි විරුද්ධව වෙනවා කියලා. දනුෂ්කේ ගැන දන්නවත් නැහැ. ඒව මම දන්නේ නැහැ. ඒ ශ්‍රීමතිය කියපු විදිහ. හැබැයි ශ්‍රීමතිය මෙහි කතා කරපු විදිහට පොලිසිය ඉස්සරහ කතා කළා. ආයේ වචන දෙකක් නැහැ. අනිවාර්යයෙන්ම දෙන්න හිතේ යනවා. මම ඉන්න කල් දෙයක් වෙන්නේ නැහැ. ඒකින් වල හරියන්නේ නැහැ. කරන දේක් ඉක්මනින්ම කරන්න නෑ නෑ. කරන්නේ මම කරන්නේ ධනුෂ්කට මොලේ පාදලා දෙන එක විතරයි. එතකොට අපි උන්දම මොකද කියන්නේ? එයාගේ ස්කාන් අරගෙන බලාගෙන හිටියේ. ඔයා බලන්න බවාෂා. ශ්‍රීමතිටයි වසුදටයි පොලිසිය ගන්නේ නෑ. ඒ කොහොමද? අපි ආපු ගමන් කියනවා ඌ ශ්‍රීනාත් කොහොමද දනුෂ්ක ඉන්නේ ඇතුළට ඇවිල්ලා වාඩි වෙන්නේ. නිකන් අමුතු වෙලා. නේ? මට උගලුන්ට එක්ක වල්පල් දොඩන්න වෙලා නැහැ. මට වරදිය. එහෙම තමයි ශ්‍රීමති මැඩම්. මිනිස්සු නම් අපි කාටවත් වැඩ තියෙනවා. කොහොමද? දුක්වල. නේ? කියන්න දෙයක් තියෙනවනම් කියලා ඉක්මනට ආපහු යන්න. අය අපි ඇතුළේ ඉන්නේ කියලා කියන්නේ. ඒ වගේ ඉලිංගගේ කතා කරන්න පුළුවන් දේවල් නෙවෙයි නේද දනුෂ්ක? ඒ ඉන්නේ ඉතින් මොන මම්ම ඇතුළට ආවා. මොකද මේ කරන්නේ? ගෙදර කවුරුත් නැතිලා ආවේ බලගෙන කරද? කවුද බලන්නේ? මින්දා පුලියටම යන්නේ. අතන
අපි පිළිගන්නවා හොඳ කෙනෙක්